දවසක් හරිම විස්තර දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න අපේ channel එක. ඔයාලට හරියටම හරිම විස්තර දැනගන්න පුළුවන්. ඉතින් හැමෝටම අස්සන්සන් මුදල් ජූනි මාසේ සිස්ටම් එකට වැටෙනවා. දැන් ඉතින් හැමෝම බලන ඉන්නේ මේ මුදල් බැංකු ගිණුමට වැටෙන්නේ කවද්ද මුදල් අතරම ගන්න පුළුවන් කවද්ද කියලා. මේ මාසේ හරියටම 16 වෙනිදා සඳුදා සිට සිකුරාදා දක්වා හැමෝගේ මුදල් බැර වෙනවා බැංකු වලට. කවුරුත් මෙහෙමයි දැන් එකවර මුදල් වැටෙන්නේ නැහැ. 16 වෙනිදා ටික කීප දෙනෙක්ට වැටෙන්න පුළුවන් මුදල්. 17 වෙනිදා කීප දෙනෙක්ට එහෙම තමයි මුදල් වැටෙන්නේ. එකවර වැටෙන්නේ. කවුරුත් කලබල වෙලා බැංකුවට යන්න එපා. මොකද සල්ලි ගන්න ගමන් හැමෝම දැනුවත් කරනවා. මේක රස්තියාද වෙන්න ඕනේ මේ බැංකුව වලට අරහෙට මෙහෙට ගිහිල්ලා 21 වෙනිදා වෙනකොට හැමෝගෙම මුදල් බැංකුව වලට වැටෙනවා. එතකොට හැමෝටම ගන්න පුළුවන් 21ට කලින් ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි වටේට තෝරාපත් අයටත් මුදල් වැටෙනවා. ඒ වගේම ගොඩක් අයගේ මුදල් කපලා තිබුණා. ඒ කියන්නේ සාමාන්‍ය ඒ කටේ දීමනාව ඉවරයි. නැවත ඒ අයටත් අයදුම් කරන්න පුළුවන්. කැපිච්ච අයටත් පුළුවන්. ඒ වගේම තාම විස්තර දීලා තවත් හරියටම විස්තරයක් හම්බුනේ නැති, ඒ කියන්නේ තෝරාපත් වෙන්නේ නැති අයට ඒ කට්ටියටත් හැමෝටම ඒ කියන්නේ මෙහෙමයි ගොඩාක්ම මේ සම්බන්ධයෙන් ගත්තොත් මේ තියෙන මනුස්සයාට ලැබෙන අවස්ථාවක් තියෙනවා, නැති මනුස්සයන් නෑම තමයි. ඒකෙන්ද ගොඩාක් අය තියෙන ප්‍රශ්නයක් තමයි අරයට හම්බුණා මට නෑ. මට හරියටම ඒ කියන්නේ විස්තර බලපුවාම අර මනුස්සයාට යමක්කමක් තියෙනවා, නැති මනුස්සයත් නෑ. එයාගේ අවස්ථාවක් තියෙනවා. ආයුධම් කරන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ඒ විදිය මම ඔයාලට මම වීඩියෝක් කරන්නම්. අනිවාර්යෙන් හැමෝම මේ channel එක subscribe කරලා මේ රැඳී සිටින්න කියලා මම ඉල්ලා සිටින හැමෝගෙම. ඒ වගේම කියන්න කැමති ගොඩාක් YouTube channel වල එහෙම දානවා, වීඩියෝ දානවා, මේ සල්ලි දැම්මා මේ ගන්න පුළුවන් මෙහෙමයි කියලා. ඒකෝට ගොඩාක් මිනිස්සු කලබලෙන් යනවා බැංකුව වල. නැත්නම් ඇත්තම කිව්වොත් දැන් මේ තියෙන ආර්ථික ප්‍රශ්නයි, ඒ කියන්නේ කාලගුණයේ ප්‍රශ්න එක්ක ගොඩාක් මිනිස්සු අමාරු වෙලා ඉන්නේ. ඒකෝට දැන් සහනදාරයත් එහෙම මුදලක් ලැබෙනවා කියද්දී ඒක ගොඩාක් වටිනවා. වටිනාකම හිතාම ගොඩක් කට්ටිය කලබල වෙනවා. හැමෝම ඒ කියන්නේ මෙහෙමයි දැන් YouTube channel එකක් උනත් කරන මිනිස්සෙක් තමන්ගේ පැත්තත් හිතනවනේ. ඒතකොට ඒ වගේ හිතන අය තමයි ගොඩාක්ම මම දැකලා තියෙනවා වීඩියෝස් අර හැම දානවා. මේ දවසට වීඩියෝ 2-3 දානවා. අද සල්ලි වැටුණා, සිස්ටම් එකට වැටුණා, මෙහෙමයි කියලා. ඒතකොට සිස්ටම් එකට වැටලත් නෑ, බැංකු ගිණුම් වලට වැටලත් නෑ. ඒකෝට මේ මිනිස්සු නිකන් රැවටෙනවා. ගොඩාක් මිනිස්සු සෑහෙන බැංකු වලට යනවා. ඒ කියන්නේ දැන් මේ සල්ලි වැටලා කියලා දාන වීඩියෝ අර එහෙම එතකම් මේ සිස්ටම් එකට විතරයි වැටලා තියෙන මුදල් බැංකුවට වැටලා නැහැ. ඒතකොට සිස්ටම් එකට වැටුණා කියන්නේ මේ අතර ගන්න බෑනේ. බැංකුවට මුදල් වැටෙන්න බෑ. ඒකයි මේ හැමෝටම කියන්නේ. ඒතකොට කවුරු කලබල වෙන්න එපා. මේ සිස්ටම් එකට දැන් මේ පාර වැටලා තියෙන්නේ. ඒතකොට ඒක හැමෝම දන්නවා. කලින් මම දැනුවත් කරා ඒ බව. ඒතකොට ගොඩාක්ම වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ගොඩාක් මිනිස්සු මේ ඒ කියන්නේ හැමදේම විස්තර හොයන අය ඉන්නවා. ඒතකොට YouTube පැත්තෙන්, Facebook පැත්තෙන් හැමෝම දාන වීඩියෝ හැමදේම එක්ක මිනිස්සු ගොඩාක් රැවටෙනවා. ඇත්තටම ඒක දැක්කහම ගොඩක් දුකයි. මේ වීඩියෝ එක බලලා ගොඩක් මිනිස්සු මෙහෙම බැංකුව වල ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒ සල්ලි නෑ. හරියටම විස්තර හොයලා බලලා මම ඒක මේ ඔයාලට වීඩියෝ එකක් දාන්න. මට හැම වෙලේම වීඩියෝ දාන්නත් බෑ. මොකද එහෙම දාලා තේරුමුත් නෑ. විස්තර හොයලා බලලා වීඩියෝ එකක් දාන්න ඕන. ඒ නිසා තමයි මම මෙහෙම වීඩියෝ එකක් කරන්නේ. හැමෝටම මේ මුදල් ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම 16 වෙනිදා සිට 21 වෙනිදා දක්වා මුදල් බැංකුව වලට වැටෙනවා. ඒ වගේම දෙවෙනි අදියරේ අයටත් මුදල් ලැබෙනවා.
ඒ වගේම ගොඩාක් අය මුදල් ඒ කියන්නේ අභියාචනා ඉදිරිපත් කළා. එහෙම මුදලක් තාම ඒ කට්ටිය තේරිපත් වීම ඒ අයගේ විස්තරත් එක්ක මම දානවා දැන් හෙට වගේ මම වීඩියෝ කරනවා. ඒ කට්ටියට විස්තර කොහොමද බලන්නේ, ඒ කට්ටිය කොහොමද ලබා ගන්න පුළුවන්ද බැරිද හැමදේම කියලා. ඔය කට්ටියම චූටි ඉල්ලීමක් කරනවා channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා. හැමෝටම සුබ දවසක්.